ආනාල් නමුත් නමුත් කියන අව්‍ය පදය ගැන තමයි අද කතා කරන්න හදන්නේ. එහෙම නැත්නම් වර නොනැගෙන පදේ. එහෙමත් නැත්නම් විය නොවන පදේ. මොකක්ද වර නොනැගෙන පදේ? එහෙම නැත්නම් විය නොවන පදේ කියලා කියන්නේ මේ පද වෙනස් වෙන්නේ නැහැ. නමුත් කියන පදේ නමුත්ගේ නමුත් ඔය වගේ වෙනස් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් තවත් ප්‍රත්‍යක් මගින් මේක වෙනස් කරන්නේ නැහැ. විශේෂයෙන් විභක්ති ප්‍රත්‍යය මේ පදයට එක්කලා එකතු වෙන්නේ නැහැ. අන්න එහෙම පදවලට තමයි අපි විය නොවන පද එහෙම නැත්නම් වර නොනැගෙන පද කියලා කියන්නේ. එතකොට මේ ආනාල් කියන පදය අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන් වාක්‍ය දෙකක් සම්බන්ධ කරනකොට අපිට වැදගත් වෙනවා. මම මෙතනදී වාක්‍ය කීපයක් උදාහරණ වශයෙන් කතා කරගෙන යනවා. අවල් படித்தால் ஆனால் තේර්චි පෙරවිල්ලෙයි. ඇය ඉගෙන ගත්තා. නමුත් සමත් වූයේ නැහැ. மழை பெய்தது ஆனால் நமுத் நாம் சென்றோம். மழை பெய்தது ஆனால் நாம் சென்றோம். වැස්ස වැටුණා. වැස්ස වැස්සා. නමුත් අපි ගියා. නමුත් ஆனால் எனக்கு பணம் உள்ளது ஆனால் நேரம் இல்லை. எனக்கு பணம் உள்ளது මට සල්ලි තියෙනවා. ஆனால் நேரம் இல்லை. නමුත් වෙලාව නැහැ. அவர் நல்லவர் ஆனால் கோபம் அதிகம். ඔහු හොඳ කෙනෙක්. නමුත් கோපය වැඩි. நான் முயன்றேன் ஆனால் முடியவில்லை. මම උත්සාහ කළා. නමුත් බැරි වුණා. උත්සාහ කරොත් පුළුවන් වෙනවා අනිවාර්යෙන්. නමුත් මේ වාක්‍ය කියනවා නමුත් බැරි වුණා. அவள் அழகாக இருக்கிறாள். ஆனால் எளிமையானவள். ඇය ලස්සනයි. නමුත් සරල කෙනෙක්. හොඳයිනේ. ඇය ලස්සනයි. නමුත් සරලයි. එයා ඒකෙන්ම තවත් ලස්සන වෙලා. நாய் குறைந்தது ஆனால் கடிக்கவில்லை. බල්ලා බිරුවා. නමුත් කෑවේ නැහැ. නමුත් හැපුවේ නැහැ. அவர் அழைத்தார் ஆனால் நான் பேசவில்லை. ඔහු කතා කළා. නමුත් මම කතා කළේ නැහැ. ඔහු කතා කළා. නමුත් මම කතා කරේ නැහැ. புத்தகம் நல்லது ஆனால் விலை அதிகம். புத்தகம் நல்லது පොත හොඳයි. ஆனால் නමුත් මිල වැඩි. දැන් ගොඩක් එහෙමනේ පොත් මිල ටිකක් වැඩි. அவன் ஓடினான் ஆனால் வெல்லவில்லை. ඔහු දෙව්වා. නමුත් ජයගත්තේ නැහැ. நான் சேர்வாக இருந்தேன் ஆனால் வேலை செய்தேன். මම මහන්සි වෙලා හිටියා. නමුත් වැඩ කළා. அவள் சிரித்தாள் ஆனால் மகிழ்ச்சியாக இல்லை. ඇය hina වුණා. නමුත් සතුටින් හිටියේ නෑ. ගොඩක් අය hina වෙන්නේ hina නොවි බැරිකමටනේ. நேரம் இருந்தது ஆனால் வாய்ப்பில்லை. වෙලාව තිබුණා. නමුත් අවස්ථාවක් තිබුණේ නෑ. එහෙම අවස්ථා අපිට කොයිතරම් උදා වෙලා ඇද්ද? වෙලාව තිබුණා. නමුත් අවස්ථාව තිබුණේ නෑ. அவர் பேசினார் ஆனால் யாரும் கேட்கவில்லை. ඔහු කතා කළා. නමුත් කවුරුත් ඇහුවේ නෑ. ඇහුම්කන් දෙන අය ගොඩක් අඩුයි. நான் பார்த்தேன் ஆனால் புரியவில்லை. நான் பார்த்தேன் ஆனால் புரியவில்லை. මම බැලුවා. නමුත් තේරුණේ නැහැ. ஆனால் නමුත් அவள் வந்தாள் ஆனால் தாமதமாக வந்தாள். ඇය ආවා නමුත් ප්‍රමාද වෙලා. ඇය ආවා නමුත් ප්‍රමාද වෙලා. ප්‍රමාද වෙලා ගොඩක් අය එනවා. නමුත් ප්‍රමාදයි.